ඉතින් කොහොමද ඔයාලට ගොඩක් සතුටින් ඇත කියලා හිතනවා. වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ගොඩක් කාලෙකට පස්සේ තමයි ගේන්නේ. ඇත්තටම ගොඩක් බිසි වුණා පහුගිය කාලේ මගේ වැඩත් එක්ක. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ඔයගලන්ට මගේ ගාඩන් එක මම කරගත්තේ කොහොමද කියලා ගේන්න. ඇත්තටම මේ මගේ මල් ටික අලුත් තැනකට ආපු නිසා ඒගොල්ලන් සාර්ථක විදිහට මල් ආවේ නැහැ. ලස්සනට මල් පිපිලා වගේ තිබුණාට මේ මෙතන වල් වැවිලා ඒගොල්ලන් තියාගත තැන්වල කිසිම විදිහකට ලස්සනක් නැහැ. ඒ නිසා මට හිතුණා මගේ ගාඩන් එක ලස්සනට කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම මම මේ ගාඩන් එක හදාගන්න මුල් අධීරය කොහොමද කරගත්තේ කියලා තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් දිගටම මගේ වීඩියෝ එක බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මෙන්න මේ මල් වර්ගය නම් මාර ලස්සනයි. තද අවුවට ඔරොත්තු දෙන හරිම ලස්සන මල් වර්ගයක්. ඇත්තට මම මේකේ නම නම් දන්නේ නැහැ. මගේ ගෙදරින් එළියට බහින තැනම මාර විදිහට අවුවයි. හැබැයි මේ මල් හොඳට හැදෙනවා. මම හිතුවා මගේ මේ වරන්ඩා එකේ දිගටම බෝගන් විලා ටිකක් හිටෙවුවොත් හොඳයි කියලා. බෝගන් විලා ඉතින් අවුවට ගොඩාක් ඔරොත්තු දෙනවනේ. ඒ වගේම දවස පුරාම මාස පුරාම මල් තියෙන හින්දා මට හිතුණා ලස්සනට හදාගන්න ඕනේ කියලා. ඉතින් එක වර්ගයේ බෝගන් විලා වර්ග ටිකක් මං ගාව තියෙනවා. මේ කූඩලු එක මම හරි ලස්සනට හදාගත්ත දිය කූඩලු පැල වර්ගයක්. හැබැයි කලින් හිටපු ගෙදර මට ගොඩක් තිබ්බ දිය කූඩලු වර්ග. හැබැයි මම ඒ ඔක්කොම බිම හිටවලා තිබ්බේ. මෙහි ගෙදරට ආවට පස්සේ මම පෝච්චි වලට දැම්මා ඒවා. ඉතින් පෝච්චි වලට දැම්මට පස්සේ සාර්ථක වුණේ නැහැ. මෙන්න මේ එක පැලයයි තාම මට ඉතිරි වෙලා තියෙන්නේ. මේක කොහොම හරි ටිකක් වැඩි දියුණු කරගන්න ඕනේ. ලස්සන මල් ටිකක් ගන්න ඕන කියලා හිතලා පහුගිය මාසේ මම දවසක් ගියා පොල්වත්ත පැල තවානට. ඇත්තටම අපි හිතන තරම් මල් එහෙ තිබ්බේ නැහැ. එකම ජාතියේ මල් වර්ග තමයි තැන් වල තියලා තිබ්බේ. මම යනකොට රෝස වර්ගවත් තිබ්බේ නැහැ. බෝගන් විලා වර්ග තිබ්බෙත් නැහැ. එයාලා කිව්වා උදේම එන්න. උදේම ආවන් පස්සේ වාට ඕන තරම් මල් ගන්න පුළුවන්. හවස නම් ඇත්තටම මල් නැහැ කියලා. ඉතින් මම මේ ගොඩක් හවස් වෙලා ගියපු නිසා ගොඩක් අය ඇවිල්ලා අරගෙන ගිහිලා තිබ්බා. ඉතින් මම පොඩි රවුමක් දාලා ඉතින් මොනවාද ගන්න කියලා හිතා බලලා පැල දෙකක් තුනක් හරි මොන හරි ගත්තේ. මට මතක විදිහට පැල දෙකක් වගේ ගත්තේ. මම කොම්පෝස්ට් එකක් ගත්තා. තව කුහුබත් එකක් ගත්තා. එච්චරමයි ගත්තේ. ඉස්සර මම හැමදාම වගේ පොල්වත්ත පැල තවාන්ට එනවා විවිධ වර්ගයේ මල් ගන්න. ඉන්ඩෝ ප්ලාන්ට්ස් නම් ලස්සන එකතුවක් තිබ්බා මෙයාලා ළඟ. මගේ ළඟත් මේ වර්ග ගොඩාක් තියෙන නිසා මම ඇත්තටම ඉන්ඩෝ ප්ලාන්ට්ස් නම් ගත්තේ නැහැ. ඒ වගේම මල් පෝච්චි වර්ග කීපයක්ම තියෙනවා. මම හිතන්නේ මේ තැනට වැඩිය එළියේ සමහර කඩවල වල ටිකක් ලාභෙට තියෙන හින්දා මම මෙහින්නම් මල් පෝච්චි නිකුත්ම ගත්තේ නැහැ. හැමදාම කල්ලාරින දෙයක් තමයි ගාඩන් එක හදාගන්න එක. ඊට පස්සේ මං හිතුවා කම්මැලිකම පොඩ්ඩක් පැත්තකට දාලා ගෙදර නිවාඩු දවසක් තියෙන හින්දා මල් ටික අද නම් කොහොම හරි හදාගන්න ඕනේ කියලා. මේ පෝච්චිත් ගෙනල්ලා ඔක්කොම හිතලා මාසෙකට විතර පස්සේ තමයි මම මේ වැඩ පටන් ගන්නෙ. උදේම නැගිට්ටා 6 වගේ වෙද්දී තේකවත් බිව්වේ නැහැ. මං එළියට ආවා. සද්ද දැම්මොත් බබා හැරෙන නිසා. එයා හැරුණොත් ටිකක් අමාරු එළියේ වැඩ කරන්න. මොකද කෑ ගහගා එහාට කෑ ගහගා වැඩ කරන්න බෑ. හල පහල මිනිසුන්ටත් ඇහෙනවනේ. ඒ නිසා මම හිමින් සැරේ නැගිටලා එයාව එළියට ගන්න නැතුව හිමින් සැරේ ගියා එළියට ඇවිත් මගේ වැඩ පටන් ගන්න හදන්නේ. උදේ 6:00 වුණත් ටිකක් හරිම රස්නේ. තව ටිකක් 7-8 වෙනකොට මම මේ වැඩ කරන තැනට ගොඩාක් අවුව වැටෙනවා. ඒ අවුව වැටෙන කලින් පුළුවන් තරම් වැඩ ටික ඉවර කරගන්න ඕනි. ඉතින් මම මේ හදන්නේ ඒක. ඉතින් හැමදාම කම්මැලි අද කරනවා හෙට කරනවා කී හිටියොත් ඇත්තටම කරගන්න බෑ. ඉතින් ඒ නිසා මං අද කොහොමරි අද පොයේ දවස නිසා මේ වැඩ ටික පටන් ගන්න ඕනි කියලා හිතුවා. ලස්සන්ට ගෙවත් ගාඩන් එක ලස්සන්ට තියාගන්න එක
ඉතින් ඇත්තටම ගෘහණියක් විදිහට හොඳ දෙයක්නේ. අපි කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් අපේ මනස නිවෙන තැන තමයි අපේ ගෙදර. ගෙදර වටපිටාව ලස්සනට තියාගෙන ඉන්නවා කියන්නේ. ඉතින් තවත් අර ඉන්න හිතන පරිසරයක් හැදෙනවා කියන එක. ඉතින් බලමු මගේ වැඩ ටික මං අද දවසේ කොහොමද කරගෙන යන්නේ කියලා. ඔගොල්ලන්ට පේනවනේ කිසිම පිළිවෙලක් නැතුව හැමදේම හැමතැනම දාලා තියෙනවා කියලා. ඉතින් මේක දකින්න කොටත් එපා වෙනවා. මේ කොහොබත් කොම්පෝස්ට් හැමතැනම දාලා. ඉතින් මට මෙන්න මේ ඔක්කොම ටික අද පිළිවෙලකට හදා ගන්න ඕනි. මේ පෝච්චිත් ලස්සනට පිළිවෙලකට තියලා මෙතන තියෙන වල් ටික ගලවලා මෙන්න මේ තැන් වල තියෙන වල් ගොඩාක් තියෙනවා. ওই ටිකත් හොඳට සුද්ධ කරලා ওই ටිකේ ලෝලු ටිකකුත් හදලා ඔක්කොම එකතු කරලා අද වැඩ ටික ඉවර කරගන්න ඕනේ. දැන් පේනවනේ මල් ගස් තිබ්බට ඒ මල් පේන්නේ නැහනේ මල් කොච්චර තියෙනවද කියලා. ඒවා තියෙන්නේ එක ගොඩේ. එහෙම වුණාමත් කොච්චර මල් තිබ්බත් පේන්නෙත් නැහැ එපාත් වෙනවා. ඉතින් මම බැලුවේ අද දවසේ කොහොම හරි මේ ටික ඉවරයක් කරගන්න. ඔයගොල්ලෝ සමහර ගෙවල් වලට ගියාම පේනව නේද ලස්සන ගාඩන් මේන්ටේන් කරනකොට ගොඩාක් මල් වර්ග නැහැ නේද? එකක් දෙකක් තමයි තියෙන්නේ. ඒවා හරි ලස්සනට ඒගොල්ලෝ පිළිවෙලට තියන් ඉන්නවනේ. හැබැයි මට එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මට දකින දේ ගේන්න ඕනේ. අනේ මන් දන්නේ ඒක මගේ විදිහද කොහෙද? මට මගේ ගාඩන් එක තියෙනුනේ කැලයක් වගේ. හැමෝටම නම් එහෙම නැහැ. ඉතින් ඔන්න මම දැන් වැඩ ටික පටන් ගන්න යන්නේ. මෙන්න මේ පෝච්චි ටික එක පැත්තකින් ඔක්කොම තියා ගන්න ඕනි. මොකද ওই පෝච්චි තියෙන තැන්වල පෝච්චි වලටත් වඩා උඩින් වල් හැදිලා තියෙන්නේ. වල් ටික ගලවලා ඔක්කොම අයින් කර ගන්න ඕනි ඔක්කොටම කලින්. ඒ නිසා පෝච්චි ටික අයින් කර ගන්න ඕන. මෙතන සාමාන්‍යයෙන් පේනුනේ නැතු වුණාට මේ වීඩියෝ එකට පෝච්චි 25ක් 30ක් තියෙනවා. ඒ පෝච්චි ටික තියා ගන්න ඕනි ඔක්කොටම කලින්. හොඳ පණ යනවා ඉතින් මේ වැඩ ඉවර කරනකොට කමක් නැහැ. අපි ඉතින් මේ වැඩ ටික ඉවර කරගමුකෝ. දැන් පේනවා නේද? හැමතැනම තැන් වල තියෙන ලස්සන ගසුත් තියෙනවා, මල් පිපෙනේවත් තියෙනවා, නැති ඒවත් තියෙනවා, හැමදේම තියෙනවා. ඉතින් අපි මේ ටික ලස්සනට පිළිවෙල කරගන්න අපි දැන් පටන් ගනිමු. ඔගොල්ලන්ට පේනවනේ මේ හරිය ගොඩාක් වල් වැවිලා තියෙනවා කියලා. ඒ මම නිතර මේ මල් පෝච්චි වලට වතුර දානවනේ, පොහොරක් දානවනේ. එතකොට අර ඒ වතුරට හොඳට වල් ටික හැදෙනවා. ඉතින් මේක හරි කරදරයක්. මං නිතර මාස සති දෙකකට වතාවක් මේ වල් ටික ගලවලා දැම්මත් වල් වැවෙනවා. මොන දේ කරත් මේක නවත්ත ගන්න බෑ. ඉතින් ඒ නිසා මන් අද සම්පූර්ණයෙන්ම පොඩ්ඩක්වත් නැති වෙන තරමට වල් ටික ගලවලා දාන තමයි හිතන් ඉන්නේ. එතකොට මේ ලොකු ඒරියා එකක් මට තියෙනවා වවා ගන්න. ඉතින් මට පුළුවන් විදිහට මම මේ දේවල් ටික කරගන්න ඕනි. ඉතින් දැන් ඇත්තටම මගේ මූණට මිර එළිය වැටලා තියෙන්නේ. හරි අමාරුයි, රස්නේ වැඩි. ඒ වුණත් මං අතින්ම වල් ගැලෙව්වේ. උදැල්ලෙන් ගැලෙව්වොත් වල් ටික කැපිලානේ යන්නේ. මුල ඉතිරි වෙනවා. එතකොට ඉක්මනින්ම වැවෙනවා. මම හිතුවා අතින්ම ගලවලා ඒ ටික අයින් කරන්න. එතකොට මුලත් එක්කම ඉදිරිලා එනවනේ. ඉතින් මම ඒක තමයි කරන්නේ මේ. එතකොට සම්පූර්ණ වල් ටික ගැලවිලා යනවා. මේ ඉන්ටර්ලොක් කරලා තියෙන ගල් අතරින් තමයි ගොඩක් වැවිලා තියෙන්නේ. ඒක හරි අමාරුයි ගලවන්න. මුල තදටම මේ යටට අහු වෙලා තියෙන්නේ. ඒත් ඉතින් කොහොම හරි මේ ටික සුද්ධ කර ගන්න ඕනි. දැන් ගෙදර පිටිපස්සේ නම් තව කමක් නැහැ. මේක ගේ ඉස්සරහමනේ. දැන් මෙතනින් එළියට බහලා තමයි අපි ගේට් එක කරලා එළියට යන්නේ. එතකොට මුලින්ම දකින්න තැන නෙමේ. දකින්න තැන වල් ගොඩක් දකින්නට වැඩිය අපි දකින්න ඕනේ මල් ගොඩක්නේ. ඉතින් මම වැඩ කරන තැනට වෙලා මෙයා බලාගෙන ඉන්නවා. මේ අල්ලපු ගෙදර පූ පැටවු නෙමේ. පූ සාච්චි කෙනෙක්ද කොහෙද මෙයා? එයාට දැන් බබාලා 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. ඒ බබාලා 3 දෙනා පිටි ගමන් අපේ වත්තට එනවා. ඉතින් මල් ගස් අස්සේ රෙංගලා මල් පෝච්චි දෙකක් කඩලා තමයි යන්නේ. ඉතින් දැන් මං හදන්නේ මේ සයිඩ් එකත් හොඳට වල් ටික ගලවලා සුද්ධ කරලා දාන්න. දැන් මං අර ගලවගත්ත වල් ටික අතු ගාලා අයින් කරන්න හදන්නේ. මේ කුණු රොඩු අපිට පුච්චන්න මෙහෙ බෑ.
පුච්චන එක හරි නැහැනේ. අපි මේ අපාර්ට්මන්ට් වල ඉන්නේ. අනිත් අය කැමති නැති නිසා මං හිතුවා මේවා දාන්න තැනකුත් නැති නිසා එකතු කරලා කුණු ගෙනියන දවසට කුණු ට්‍රැක්ටර් එකට දාන්න. ඒක තමයි හොඳම විසඳුම. නැත්තම් අපිට මේ දේවල් කොහෙටවත් දාන්න තැනක් නැහැ. වෙන තැනක් වගේ නෙමෙයිනේ අපි ඉඩකඩ සීමිත පරිසරයක ජීවත් වෙන්නේ. අපාර්ට්මන්ට් වල ජීවත් වෙනකොට අනිත් අයට කරදරයක් නැති වෙන විදිහට ජීවත් වෙන්නත් ඕනිනේ. අපි කොච්චර ආස දේවල් තිබ්බත් සමහර දේවල් වලට අපිට ඒවා සීමා කරන්න වෙනවා අනිත් අය ගැන හිතලා. ඉතින් දැන් වෙලාව මං හිතන විදිහට 8:00මාරටත් කිට්ටුයි. මේ මගේ කැලණ තිස්ස පැලය. මම හිතුවා මේ පැලය පෝච්චිය තියනට වැඩිය හොඳයි බිම හිටවනවා කියලා. බිම හිටෙව්වොත් මෙයා හොඳට මට මල් දෙයි. දැන් සමහර ගෙවල් වල ඔයගොල්ලෝ දැකලා ඇති මේ කැලණ තිස්ස කියන්නේ කහ පාට මාර විදිහට මල් පිපෙනවා. ඉතින් මේක චූටි පැලයක්නේ. මේ පැලෙත් මල් එකක් දෙකක් පිපුණා. හැබැයි ඒක බිම හිටෙව්වා නම් හොඳට මල් පිපේ කියලා මට හිතුණා. කවදා හරි යන දවසක මම මෙයාගෙම පැලයක් අරගෙන යන්න පුළුවන් අලුතින් යන ගෙදරකට නේද? ඒ නිසා මම මෙයා මෙන්න මෙතනින් හිටෙව්වා. මේක වොයිස් කරන වෙලාවෙ වෙනකොට මම මෙයා හිටවලා ඉවරයි. ඉතින් ඒකම උතන තියෙනවා මගේ පැෂන් ෆෘට් වැඩකුත්. ඒකටත් මං ඉඩක් හදා ගන්න ඕනි. ඔන්න අපේ බබුස් ඇහැරලා ආවා. එයා ඇහැරලා එනවා කියන්නේ ඉතින් ඇත්තටම ටිකක් අමාරුයි වැඩ කරගන්න. කෑ ගහනවානේ. එයාට කිව්වට සද්ද කරන්න එපා පුතේ කිව්වට ඇහෙන්නේ නැහැ. ඉතින් එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. එයා ඉතින් හින් දේවල් විසි කරනවා. ඒවත් එකතු කරන්න ඕනේ. ඉතින් එයාගේ උත්තර එයා අහන දේවල් වලට උත්තර දෙදී ඉතින් මම මේ වැඩ ටික කරනවා. මම මේ සුද්ධ කරන ඒරියා එකට තමයි එළවලු ටික තියන්නේ. එළවලුත් මං හිතුවේ කලින් මෙතන මේ බිම හිටවන්න ඕන කියලා. ඒ වුණාට වැස්සට වතුර කොයි විදිහට ගලාගෙන යයිද කින්දේ මට කියන්න බැරි නිසා මං ඒක හිතුවා පෝච්චි වලම නැත්තම් පැකට්ස් වල හිටවන එක හොඳයි කියලා. මොකද නැත්තම් වතුර පිරුණොත් ගස් කුණු වෙන්න බලනවානේ. තාම ලොකු ඇස්සකට අපි අහුනේ නැහැ. අපි ආවට පස්සෙම මෙහෙට මාර විදිහට පායනවා. හරි රස්නයි. හැබැයි එක දෙයක් කියන්න ඕනි මේ අපාර්ට්මන්ට් එක නම් මාරම ෂෝක්. කලින් හිටපු එකට වැඩිය අපි කලින් හිටියේ තට්ටු 3කනේ. 3 වෙනි තට්ටුවේ නම් මේ වෙනකොට ඉන්නම බෑ අපිට. හැබැයි මෙහි එහෙම නෙමෙයි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක නිසා වෙන්න ඇති මාර කියන්නේ ලොකු රස්නයක් තිබ්බත් අපිට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි ලොකුම හොඳ දේ මෙතන. ඉතින් මේ වෙනකොට මට එහා පැත්තේ වත්තෙන් මට හම්බෙලා තිබ්බා දහස්පතියා මල් වගේක්. උතර වේලිලා තියෙන්නේ. මම ඒ ටික මෙන්න මේ ඒරියා එකට දැම්මා. මොනවාද මෙතන තියෙන්නේ මල් ගස් අතරින් මේ මොනවාද මේ හෙන්දරික්කා පඳුරුනේ. හෙන්දරික්කා පඳුරු අස්සෙන් මේවා දහස්පතියා මල් ඇවිලා පිපිනකොට හරි ලස්සනට තියෙයි. ඉතින් අපි වතුර දාලා ඒ ටික හදාගන්න බලමුකෝ. ඉස්සරහට තව මාසයක් දෙකක් යනකොට ඒවා පැලවෙලා තියෙයි. ඉතින් අපි බලමු ලස්සනට හදාගන්න. ඉතින් මාත් උත්සාහ කරනවා මගේ ගෙදර ගෙවත්ත ලස්සනට තියාගන්න. අපි ඉන්න තැන අපිට අදාළ නෑනේ. අපි කොළියට හිටියත් අපේ ගෙදරක හිටියත් අපි ඉන්න තැන ලස්සනට හදාගන්න ඕනේ. මං ඒ වලට පෙන්නුවේ අර අපි කියන රටබටු. චූටි තක්කාලි, රට තක්කාලි, රටබටු, හේන් බටු කියලා එහෙම අපි කියනවා නේද? අන්න ඒ තක්කාලි වර්ගයක්. ඒකත් එහා පැත්තේ වත්තේ මට දුන්නේ. ඒකත් මම ඉහලා දැම්මා බලමු. ඒකත් හැදෙයි ඉතින්. මගේ එක දෙයක් තියෙනවා. දකින පැල වර්ග මම ගේනවා. ගෙනල්ලා තියෙන පෝච්චි එක මුල මෙහෙම රඳවලා තියෙනවා. මුල් ඇදුනට පස්සේ වෙන පෝච්චි වලට දානවා. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? ලස්සන ගාඩ්ස් වල ගොඩාක් අඩුවෙන් තමයි පැල තියෙන්නේ වැඩියෙන් ලස්සන කරගන්න. මගේ එහෙම නෙමෙයි. මම දකින පැල ಜಾති ටික ගේනවා. අරගෙන කොහොම හරි ගෙනල්ලා එකතු කරගන්නවා. නිකන් මගේ ගෙදර ගෙවත්ත කියන්නේ නිකන් කැලයක් වගේ. එහෙමත් මම ආස එහෙම. සමහර අය එහෙම කැමති නැහැ. ඔය මේ මගේ මොනවාද නිල් කට්රොඩු පැලය. මම නිල් කට්රොඩු පැලය ඇත්තටම කොළ ගන්නවා කැඳවලට. නිල් කට්රොඩු කොළ කැඳයි. එතකොට ඒවත් දාලා මුරුංගා කොළ දාලා කැඳ හදන්නකෝ. හරිම රසයි. තාම මම ඔයාලට මගේ කැඳ බොන කොළ වර්ග ටික පෙන්නුවේ නෑ. ඒක මම පස්සේ පෙන්නන්නම්. ඔය තියෙන්නේ මගේ පුරුද්ද
මල් එක ගෙවල් ගෙනල්ලා එක පෝච්චි එක මල් වර්ග 4-5ක් මං හිටවලා තියෙනවා. අනේ මන් දන්නේ ඒක මගේ හැටියක්. ඊට පස්සේ මින් සැරේ පෝච්චි වලට දානවා. දැන් මේ ඔක්කොම පෝච්චි ටික එකතු වුණොත් පෝච්චි තව මේ ගෙවත්තට එකතු වෙනවා පෝච්චි 50ක් විතර. එතකොට නම් ඇත්තටම ඔයාලට හිතේ වැඩි කියලා නේ. ඒ අතරේ මං එළවලුත් හිටවනවා. එළවලු පැල ටිකකුත් මං ගෙනාවා දැන් සති 3කට විතර කලින්. ඒව කහ පාට වෙලා තාම මේ පැකට්ස් වලට දැම්මේ නැහැ. මම බිම හිටවන්නම් කියලා හිතාගෙන හිටියට මට හිතුණා ඒක අර පොඩි අඩු ඉඩක හිටවන නිසා පැකට්ස් වල හිටවන එක හොඳයි කියලා. දැන් මම මේ ගොල්ලන්ටත් පැකට් ටික හදා ගන්න ඕනේ මේවා හිටවන්න. ඔය දැන් පේනව නේද? රෝස, දිය කුඩලු එක එක වර්ග මං හිටවලා තියෙන විදිය. හැබැයි මේක හරි ලේසි මුල් අද්ද ගන්න. මං ගොඩාක් වෙලාවට අලුත් පැල් හදාගන්නේ මවුෂාකින්. ප්‍රධාන ගහෙන් තමයි හදාගන්නේ. ඒ සමහර අය කියනවා ඒක සාර්ථක නැහැ කියලා. මම නම් කරන්නේ මේක. ඊට පස්සේ මං එතනින් වැඩි පැල හදා ගන්නවා. මං ගොඩක් දේවල් කඩෙන් ගේනවා අඩුයි. තියෙන එකකින් තමයි වැඩිපුර හදාගන්නේ. ඉතින් දැන් මං හදන්නේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා අන්තිමටම ආවේ පෝච්චි මිශ්‍රණය හදාගන්න. දැන් පෝච්චි පොඩි පෝච්චි 25ක් 30ක් මං ගාව තියෙනවා. ඒ ටික හදාගන්න ඕනි. මම මේ කොම්පෝස්ට් දාන්නේ. කොම්පෝස්ට් එකෙන් 10ක් මම දානවා. ඊට පස්සේ කොහොබත් කිලෝ 25ක කොහොබත් පැකට් එකක් තමයි 25ක් 25ක් වෙන්න ඕනේ. 20ක් හරි 25ක් හරි මතක විදිහට දානවා. ඊට පස්සේ වැඩි තාච්චි 5ක් දැම්මා. මේ ඔක්කොම මික්ස් කරලා ගත්තට පස්සේ ලොකු මිශ්‍රණයක් මට හැදෙනවා. ඉතින් අපි අඩු ඉඩක නාගරීකරණය වෙච්ච පරිසරයක ජීවත් වෙනවා නම් මේක තමයි හොඳම දේ. මොකද අපිට පස් නැහැනේ. අනික පස්වල අපි හිටවනකොට පස දැන් අර පෝච්චියක පැකට් එකක වගේ හිටවනකොට පස් වලට තද වෙනවනේ. වතුර වැටෙන්න පස් තද වෙනවා. ඒකට හයි වෙනවා. මුල් එතකොට ගොඩක් දුරට කුණු වෙන්න බලනවා. හැබැයි මෙහෙම හිටවනකොට වතුර ටිකක් රැඳිලා තියෙන්නේ නැහැනේ. ටිකක් බැහැලා යනවනේ. ඒතර මුල් හොඳට ඇදෙනවා. මුල් අද්දව ගන්න හොඳම ක්‍රමය තමයි ওই විදිහට පස් මිශ්‍රණය හදාගත්තාම. ඉතින් මම ඒකට ටිකක් ඒ හදාගත්ත මිශ්‍රණයට පසුත් එකතු කරලා තමයි එළවලු පැල ටික හදාගත්තේ. ඔයාලට පේනව නේද මෙන්න මේ මිරිස් පැල. මේ මිරිස් පැල ඇත්තටම මේ කහ පාට වෙලා මම මේක දැන් සති 3ක් විතර වෙනවනේ ගෙනල්ලා. හැබැයි අද මම මේක පැකට්ස් වලට දැම්මා. අපි බලමු තව සතියක් දෙකක් යනකොට මෙයාලට පොහොර චුට්ටක් එම වැටෙනකොට ලස්සනට හැදිලා එයි. මං හිතනවා මට හොඳට හදාගන්න පුළුවන් වෙයි කියලා. මං හරිම ආස දෙයක් තමයි මේ වගා කරන එක. ඉතින් කොච්චර වැඩ රාජකාරී තිබ්බත් මම උදේ පාන්දර නැගිට ගමන් යන්නේ මෙයාලව බලන්න. මල් වල සුවඳ දැනෙන්න. ඒක මං එළියට ගිහපු ගමන් මට මුලින්ම දැනෙන්නේ මල් වල සුවඳ. මල් පිපිච්ච ගස්. ඉතින් මට හරිම සැනසීමක් සතුටක් තමයි ඒකෙන් ලබන්නේ. මං කෝච්චි පැල හිටෙව්වා, අර අපි පොඩි නෝමල් මිරිස් පැල හිටෙව්වා, මාළු මිරිස් හිටෙව්වා, නිවිති හිටෙව්වා, බටු හිටෙව්වා. මේක පැලයක්වත් හොඳට සරු විදිහට නැහැ මෙතන. කොහොම කහ පාට වෙලා. හැබැයි මං හිතනවා මේකට පොහොර ටික වැටිලා, වතුර ටික වැටිලා සතියක් විතර මේ මිශ්‍රණය තිබ්බට පස්සේ හොඳට හැදෙලා ඒ කියලා. මං හිතනවා හොඳට හැදෙයි කියලා. අපි ප්‍රාර්ථනා කරමු හොඳට හදාගන්න නේද? ඊට පස්සේ මම හැදුවේ දැන් ඔයාලට පේන්නේ මේ බණ්ඩක්ක පැල. ඔයාලා මේන්නේ මේකට කියන්නේ අපි නම් කියන්නේ ජපන් බටු. ඔයාලා මොකද්ද කියන්නේ? ජපන් බටු කියන්නේ මාර්ම රස කොළ මැල්ලුමක්. ඒකත් මම බිම හිටවන්න ඕනේ. මේ පෝච්චි වල හිටෙව්වට ඒවා සාර්ථකව හැදෙන්නේ නැහැ. ඒවට ඕන බිම. හොඳ පස් වල තියෙන පෝෂණය තමයි ඒගොල්ලන්ට ඕන. මම ඔය වගේ තියෙන්නේ ඔය එක පැල වර්ග හිටවලා එක පෝච්චි එක පැල 4-5 තියෙනවා. ඔය පෝච්චිය නම් ප්‍රෂන් ෆෘට් තියෙනවා, රෝස තියෙනවා, එක දේවල් තියෙනවා. ළමයිනේ මම මේ කරපිංච පැලේ මං හරි ආසාවෙන් ලස්සනට හදාගත්ත කරපිංච පැලයක්. මේ ගෙදරට එනකොට මම වෙනම මල් පෝච්චි වලට වෙනම වාහනයක් දැම්මලා ගෙනාවේ. ඒ වාහනේ කොහොම හරි කරපිංච පැලේ මොකකට හරි අහුවෙලා මුල ගැල ඉදිරිලා තිබ්බා. ඊපස්සේ මෙහෙට ආවට ඒක සාර්ථකුනේ නැහැ. මම මේක වොයිස් කරන වෙලාව වෙනකොට මම මේ කරපිංච පැලේ ටිකක් අගිස්සට වෙන්න කැපුවා. මම හිතනවා මේක මුලින් ඉඳලා මට හදාගන්න පුළුවන් වෙයි කියලා. මම මේ හදලා තියෙන දබල පැලයක්.
එතනම මම හැදුවා මෑ ඇට ටිකක්. හවරි මෑ තියෙන ඒව දැම්මා. දැන් හැබැයි මේ වොයිස් කරන වෙලාවට මේ මෑ පැර ටික නම් හැදිලා තියෙන්නේ. මම තව සතියකින් විතර මෙතන මේගොල්ලන්ට ආධාරකයක් ගහලා මේගොල්ලන් ලස්සනට හදලා ලස්සන හැඩ කරලා ගන්නම්කෝ. දැන් මගේ වීඩියෝ එකේ අවසාන කොටස මම ගොඩක් වෙලා දැන් වෙලාව 9:45ට විතර ඇති. දැන් ඔක්කොම වැඩ ටික ඉවර කරලා මම පෝච්චි ටික ආයෙ තිබ්බා. හැබැයි ඔයගොල්ලන්ට ලස්සනට ඒකට වීඩියෝ එකක් ගේන්නවත් මෙතන බෑ. මාරම රස්නයක් තියෙන අවුස්සර වැඩි. මෙහෙම ලස්සනට එන්නේ නැහැ. කොච්චර අර පැහැදිලිව ගන්න අමාරුයි. ඒ නිසා මම පස්සේ වෙලාවක ඔයගොල්ලන්ට මේකේ වීඩියෝ එකක් ගේන්නම්. ඔයගොල්ලන්ට මම මේ පෙන්වන්න හදන්නේ මගේ ගාර්ඩ්නියා පැලේ. මම මේක ගේන් ප්‍රධාන දොරෙන් ඇතුල් වෙලා ඒ වැරන්ඩ එක පහු කරනම තැන තමයි තියලා තියෙන්නේ. මේ ගාර්ඩ්නියා පැලේ හැමදාම මලක් තියෙනවා. දැන් මේ පොහොට්ටු වලින් පිරීලා තියෙන්නේ. ඔයාලා හිතන්න මං එතන පිච්ච වැලකුයි ගාර්ඩ්නියා පැලේ තියලා තියෙන්නේ මාරම සුවඳයි. ඔයාලා හිතා ගන්නකො ඒ වොයිස් කරනකොට මට ඒ දැනෙන ෆීලිං එක ඔයගලන්ට කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ වොයිස් වලින් මට කියන්න තේරෙන්නෙත් නැහැ. ඉතින් ඒ මාරම සුවඳයි. පිච්ච වැලක් ගේ ඉස්සරහා තියෙන එක හරිම හොඳයි. ඒ කියන්නේ මාරම මනස සැහැල්ලුයි. අපේ පුතා ඉතින් හැම තැනම සෙල්ලම් බඩු දාලා ඉතින් ඒවා එක තැනක මන් තිබ්බ විසි කරන්න ඕනේ ඒවා. ඉතින් ওই ගාඩන් එකේ ওই විදිහට තමයි මේන් වැඩ ටික අද ඉවර වුණේ. මේන් වැඩ ටික කියන්නේ පෝච්චි ටික පුරවලා ඒ ටික. ඉතින් පස් මිශ්‍රණයෙන් ගොඩක් ඉතුරු වුණා. මම ඒක බෑග්ස් වලට දාලා පැත්තකින් තිබ්බා. මට ලොකු වැඩකට ඒ ටික ඕන වෙනවා ඉස්සරහට. ලොකු වැඩක් කියන්නේ තවත් මගේ වැදගත්ම වැඩක්. මෙන්න මේ කොටස ලස්සන කරගන්න. මේ මගේ ගෙදරට ඇතුල් වෙනම වැරන්ඩා එක. මට තියෙන මේක දැන් අඩි 10 වගේ පොඩි කොටසක්. මේ වැරන්ඩා එක මට කොල්ල පාටට හදා ගන්න ඕනේ. ඒකට මට ගොඩක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා මං හදාගත්ත ඒවා. දකින තැන් වල උනොත් මම පොඩි ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගේනවා. හැබැයි මට මෙතන තනිකර කොළ පාටටම හදාගන්න ඕනි. ඒ නිසා ඒකට නම් ටික දවසක් යයි. ඒක හදලා මම ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. දැන් නම් 10ටත් ළඟයි මාරම බඩගිනි. උදේ කාලවත් නෙමෙයි මං ආවේ. අදට මම මේ වීඩියෝ කරන එක නවත්තනවා මෙතනයි. මූලික වැඩ ටික ඉවර වුණේ. ඉතින් උදේ පාන්දර වැඩ පටන් ගත්ත නිසා මම ඇත්තටම තේක්වත් බීලා නෙමෙයි පටන් ගත්තේ. ඉතින් දැන් මම මේ කොෆි එකත් හදාගෙන වාඩි වුණා. මම කොෆි එක කූල් වෙන්න දැම්මා. මොකද මේ රස්නේට පොඩ්ඩ බෑ. දැන් 10යි වෙලාව. 10 වුණාට අම්මෝ එළියේ මාර රස්නයක් තියෙන්නේ. ඉතින් ඒ රස්නේ තිබ්බට ඉතින් මම මගේ වැඩ ටික කරන්න ආරය මැද්දේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ඉතින් ගොඩක් ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ආපහු වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. මම හිතනවා මගේ ගාඩන් එක ලස්සනට තව ටික දවසක් වෙනකොට ලස්සන තේ කියලා. ඉතින් ගාඩන් ටෝ එකක් අරන් මම එන්නම් කොළඟදීම. හයිද? මේ රස්නේ නිසා පරිස්සමින් ඉන්න. මුත්‍ර වතුර බොන්න. රයිට් එහෙනම් අපි ගිහලා එව්වෝ.